ඔන්න SL ට්‍රිවිල් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ FL ට්‍රිවිල් එකක ඔයිල් ෆිල්ටර් එක ගැන. ඇත්තටම බැලූ බැලමට මේ ඔයිල් ෆිල්ටර් දෙකම එක වගේ කියලා ඔයගොල්ලන්ට පේනවා ඇති. බලන්න මෙතන ගාලා තියෙන නම, එතකොට අංකේ, ඒ දේවල් සේරම එකයි. හැබැයි මේ දෙක වර්ග දෙකක්. ඒ කියන්නේ වම් පැත්තේ එක ලෝකල් ඔයිල් ෆිල්ටරයක්. එතකොට දකුණු පැත්තේ එක ජෙනුයින් ඔයිල් ෆිල්ටරයක් අපි අරන් තියෙන්නේ. බලන්න දැන් වම් පැත්තේ අපි බලමු. ඒක ඇත්තටම බර අතින් බැලුවොත් ඒ කියන්නේ එච්චර බර නැහැ. එතකොට දකුණු පැත්තේ එක ඇත්තටම වම් පැත්තේකට සාපේක්ෂව බර වැඩි. එතකොට ඒක අපි අලිපැංච මාක් එකේ තියෙන ජෙනුයින් ඔයිල් ෆිල්ටරයක් තමයි තියෙන්නේ. එතකොට වම් පැත්තේ මුකුත් මාක් එකක් ගහලා එන්නේ නැහැ. අපි එතකොට බලමු මේ තියෙන වෙනස්කම් මොනවද කියලා. දැන් මේක ඇතුලේ ඔයගොල්ලන්ට පේනවා ඇති ඔයිල් ෆිල්ටර් වෙලා අර ඇතුලේ තියෙනව නේද චුටි චුටි ඉරි කෑලි. අන්න ඉරි කෑලි වලින් තමයි ෆිල්ටර් වෙලා එන්ජිම ඇතුලට ඔයිල් යන්නේ. එතකොට මේකේ තනින් තන වගේ තමයි සාමාන්‍යයෙන් ඉරි කෑලි තියෙන්නේ. එතකොට ඔයගොල්ලන් දන්නවා එන්ජිම ස්ටාර්ට් කරාම ඔයිල් ප්‍රෙෂර් එක. එතකොට හයි ප්‍රෙෂර් එකකින් තමයි ඔයිල් ගමන් කරන්නේ. එතකොට ගමන් කරද්දී අනිවාර්යයෙන්ම ෆිල්ටර් වෙලා ඒ ෆිල්ටරේ ඇතුලෙන් ඔයිල් ටික ඉක්මනින් වාහනයට දෙන්න ඕනේ. ඒක නිසා අනිවාර්යයෙන්ම ජෙනුයින් ඔයිල් ෆිල්ටරයක් දාන්න කියලා කියන්නේත් ඒකයි. අපි දැන් බලමු ජෙනුයින් ඔයිල් ෆිල්ටරේ තියෙන්නේ කොහොමද කියලා. ඔන්න තියෙනවා ජෙනුයින් ඔයිල් ෆිල්ටරේ. ඒකේ බලමු අපි කොහොමද තියෙන්නේ කියලා. පේනව නේද? ඒකේ සාමාන්‍ය එක තැන වගේ තමයි හිල් ගහලා තියෙන්නේ. පොඩි සිදුරු හැම තැනම වගේ තියෙනවා. අර වගේ තැනින් තැන වගේ නෙමෙයි තියෙන්නේ, එක තැන තමයි සිදුරු ගාලා තියෙන්නේ. එතකොට එළියෙන් බලපුවම තියෙන්නේ අර මම ඉස්සෙල්ලා කියපු දේවල් ටික තමයි. එතකොට ඔයගලන්ට බලන්න පුළුවන් මේක මේ ට්‍රෙඩ් එක. ට්‍රෙඩ් එකත් හරියට බලන්න ඕනේ. මොකද ඒකේ මේ පොට අඩු වැඩි වුවක් තියෙනවා. ඒක නිසා අනිවාර්යෙන් ඒකත් බලලා දාන්න. මොකද නිකන් හරි හයි කරලා ට්‍රෙඩ් එක අවුලක් කළා ඔයිල් එළියට ගියොත් එම එන්ජිම සීස් වෙන්න බලනවා. ඒකත් අනිවාර්යෙන් බලන්න. ඒක නිසා මම කියන්නේ ගොඩක් දුරට පුළුවන් නම් ජෙනුයින් එන්ජින් ඔයිල් ෆිල්ටර් එකම දාන්න බලන්න. මොකද ඒක ඇත්තටම ලොකු වෙනසක් තියෙනවා. අපි දැන් බලමු මේ ඔයිල් ෆිල්ටර් දෙක කපලා කොහමද ඇතුලේ තියෙන විදිය. එතකොට මේ තියෙන්නේ මෙන්න මේ දේවල් ටික තමයි ඔයිල් ෆිල්ටරේ ඇතුලේ තියෙන්නේ. ඔන්න බලා ගන්න අපි කපලා බලමු දැන් කොහොමද තියෙන්නේ කියලා. ඔන්න දැන් ෆිල්ටර් දෙක කපලා තියෙන්නේ. අපි දැන් බලමු කැපුවට පස්සේ කොහොමද වෙනස කියලා. මේ තියෙන්නේ ලෝකල් ඔයිල් ෆිල්ටරේ. එතකොට මේක තමයි ජෙනුයින් ඔයිල් ෆිල්ටරේ. මේකෙත් එන්නේ මේ පේපර් ඔයිල් ෆිල්ටර් එකක් තමයි එන්නේ. එතකොට මේකේ සාමාන්‍ය ලේයර්ස් ගාන වැඩි. ඒ කියන්නේ ජෙනුයින් එකේ බලන්න මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ ඇතුළ. එතකොට මෙතන මේ ඔරින් එකයි, අතන කප් එකේ ඔරින් එකයි. එතකොට ලේයර්ස් ගාන වැඩි. ඒ වගේම මේ ලේයර්ස් හයියි. එතකොට ඇතුලේ ඔයගොල්ලන්ට පේනවා අපි ඉස්සෙල්ලා බැලුවා වඩා දැන් හොඳට පේනවා ඇති කියලා මම හිතනවා. මොකද මේ අර හිල් හැමතැනම තියෙනවා. බලන්න වෙනස. එතකොට මේ ෆිල්ටරේට බයිපාස් ලයින් එකකුත් තියෙනවා. මෙන්න මේ පිටිපස්සේ මේ තියෙන එන්න එතන තමයි බයිපාස් ලයින් එක තියෙන්නේ. එතකොට එතෙන්ට සෙට් වෙන ස්පින් එකත් පොඩි ස්පින් එකක් තමයි එන්නේ. එතකොට මේ ඔයිල් ෆිල්ටර් අනිවාර්යයෙන්ම ඔයිල් මාරු කරන හැම අවස්ථාවකම ඔයිල් ෆිල්ටරේ මාරු කරන්න කියලා තමයි නිෂ්පාදකයා කියන්නේ. එතකොට සාමාන්‍ය ඔයිල් ෆිල්ටරයක් කිලෝමීටර් 5000කින් තමයි මාරු කරන්න කියලා කියන්නේ. අනිවාර්යයෙන් ඒක ගැන සැලකිලිමත් වෙන්න. එතකොට මෙන්න මේ විදිහට තමයි ෆිල්ටරේ තියෙන්නේ ඇතුලේ. ඔරිජිනල් එක ඊට පස්සේ ෆිල්ටරේට සෙට් වෙලා එතකොට යට ස්පින් එක. අපි දැන් බලමු මේ ලෝකල් ඔයිල් ෆිල්ටරේ කොහොමද තියෙන්නේ කියලා ඇතුළ. ඔන්න ඒකේ ඔරිජිනල් එක. එතකොට ඒකේ ෆිල්ටරේ බලන්න අරගේ ෆිල්ටරේ මේකේ ෆිල්ටරේ ඔයගොල්ලන්ට තේරෙනවා ඇති වෙනස. ලේයර්ස් එකම හයිය නැහැ. නිකම්ම කැඩෙනවා. අර කිසිම හයියක් පේන්නේ නැහැ. ඒකම ඇතුළේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේම නිකන් තනින් තන වගේ තමයි ඉරි කෑල්ල තියෙන. ඕලින් ෆිල්ටර් වෙනවද කියලාවත් හරියට හිතා ගන්න බෑ. ඒතකොට මේ වගේ එකකින් තමයි මේ වගේ එකක් දාලා ගොඩක් කල් දුවද්දි තමයි කොයිල් පිච්චෙන්න බලනවා. එන්ජිමේ කොටස් ඉක්මනට ගෙවෙන්න බලනවා. මොකද ඔයිල් ෆිල්ටර් වෙන ක්‍රියාවලිය හරියට වෙන්නේ නැහැ. ඒතකොට ඒ වගේම මේක මේ බරත් වෙනස්. මම ඉස්සෙල්ලා කිව්වා වගේම ෆිල්ටර් දෙකේ බර ලෝකල් එකේ ඇත්තටම බර අඩුයි, ජෙනුයින් එකේ බර වැඩි. ඒතර මේක මේ බයිපාස් ලයින් එක ගාවට එන ස්පින් එකක් ලොකු ස්පින් එකක් තමයි තියෙන්නේ. ඒතර මේ කප් එක වුණත් ඒ දාඩු වුණත් ලොකු මේ හයියක් පේන්න නැහැ.
ඒතර ඒකේ මෙන්න ඒ විදිහට තමයි ඒකේ සෙට් වෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන් දැන් ඔයගොල්ලන් දන්නවා, ඔයගොල්ලන් දැක්කා ඇත්තරම ලෝකල් ඔයිල් ෆිල්ටරේ ජෙනුයින් ඔයිල් ෆිල්ටරේ වෙනස කොහොමද කියලා. ඇත්තරම අනිවාර්යෙන්ම ෆිල්ටරේ වැදගත් ගොඩක්. ඒක නිසා ෆිල්ටරේ ජෙනුයින් ෆිල්ටරයක්ම දාන්න කියලා මම කියනවා. මොකද ඔයගොල්ලන් දැන් දන්නවා ෆිල්ටරේ තියෙන වැදගත්කම. එතකොට එන්ජිමේ ගෙවෙන කොටස් දුහවිලි ගෙවීමෙන් සහ කැඩී යාමෙන් තෙල් වලට එකතු වෙන පැකින් කෑලි, සීල් කොටස්, අන්න ඒ වගේ ගොඩක් දේවල් මෙන්න මේ ෆිල්ටරේ ෆිල්ටර් වෙලා තමයි එන්ජින් ඔයිල් එන්ජිම ඇතුළට ගමන් කරන්නේ. ඒක නිසා අනිවාර්යෙන්ම මම දැන් කිව්වා වගේම ඔයිල් ෆිල්ටරේ ගොඩක් වැදගත්. ඒක නිසා ඔයිල් ෆිල්ටරේ ජෙනුයින් ඔයිල් ෆිල්ටර් එකක්ම දාගන්න. අද වීඩියෝ එක ඇත්තටම වැදගත් කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඒ වගේම තව කෙනෙක්ට බලන්න වීඩියෝ එක ෂෙයා කරගෙනම යන්න. අපේ YouTube channel එක තවම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා set වෙන්න. මේ වගේ තව වැදගත් වීඩියෝ ගොඩක් කරන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.